ඉතින් කොහොමද ඔයාලට ආයුබෝවන් හුඟ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ වීඩියෝ එක කරන්නේ ටී-ෂර්ට් එක ගැන, ටී-ෂර්ට් එකේ ක්වොලිටි එක ගැන ප්‍රශ්න අහලා මැසේජස් එවන අපේ කස්ටමර්ස්ලාට අයිඩියා එකක් ගන්න. ඉතින් මේ බලන්න අපේ ටී-ෂර්ට් එක අපි මේ ඕඩර් එකක් රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩක් අය ක්වොලිටි එක ගැන ප්‍රශ්න අහලා මැසේජස් එවනවා. ඉතින් මේ කට්ටිය බලන්න ක්වොලිටි එක ගැන ප්‍රශ්නයක් නැති අයත් බලන්න. ඉතින් මේ තමයි අපේ ටී-ෂර්ට් එක. මැටීරියල් අපි කරන්නේ සිංගල් ජර්සි කොටන් මැටීරියල් වලින්. ඉතින් මේ බලන්න මැහුම් එහෙම ලියෙන්නේ එහෙම නෑ ලේසියෙන් කරවටේට අත් දෙක වටේට අවුට්ලයින් කරලා හරිම ෆිනිෂින් ටී-ෂර්ට් එකක් තමයි අපි ඕගොල්ලන්ට ඉතාමත් සාධාරණ මුදලකට දෙන්නේ. ඉතින් ඔයාලට අපිට කියලා රිටේල් ප්‍රයිස් එකට වගේම බල්ක් ඕඩර් එකකුත් අපිට කියලා දාගන්න පුළුවන්. බල්ක් ඕඩර් එකකට යනවා නම් ඔයාලා ඉස්සෙල්ලා ටී-ෂර්ට් එකක් දෙකක් ගෙන්නගෙන සාම්පල් චෙක් කරන්න. ගොඩක් අය අපිට කියලා කරවන්නේ එහෙම තමයි. ඉතින් සාම්පල් චෙක් කරන ගොඩක් අය බල්ක් ඕඩර් එකකට යනවා. අපි මේ ලෑස්ති කරන්නේ බල්ක් ඕඩර් එකක්. ඉතින් මේ බලන්න හරිම ලස්සන මැටීරියල් එක සිංගල් ජර්සි කොටන් 160 190 220 කියන මැටීරියල් වර්ග තුනෙන්ම අපි ඔයගොල්ලන්ට ටී-ෂර්ට් ඔයගොල්ලෝ ඉල්ලන විදිහට කරලා දෙනවා. රුපියල් 600 ඉඳලා ඉහළට තමයි අපේ ටී-ෂර්ට් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි print කරපු ටී-ෂර්ට් එකක්. ඉතින් DTF print එකක් එක තමයි අපේ print ටී-ෂර්ට් යන්නේ. ඉතින් අයිඩියා එකක් ගන්න. ගොඩක් කස්ටමර්ස්ලා අපිට ඉන්නවා. එකපාරක් ඕඩර් දාපු කස්ටමර්ස්ලා ආයෙ ඕඩර් දානවා. කිසිම මේ වෙනකන් අපි දැන් අවුරුද්දක් වෙනවා අපේ ව්‍යාපාරය පටන් අරගෙන. ඉතින් කිසිම ක්වොලිටි එක ගැන කිසිම කම්ප්ලේන් එකක් අපිට ඇවිල්ලා නැහැ. කස්ටමර් කෙනෙක් අපි ගාවට ඇවිල්ලා ටී-ෂර්ට් එකක් මිලදී ගත්තොත් ඒ අය ගොඩක්ම අපිත් එක්ක රැඳෙනවා. අපෙන් දිගටම ටී-ෂර්ට් ගන්නවා. ඉතින් ඒ ගැන ඇත්තටම හරිම ආඩම්බරයි. ඉතින් මේ ටී-ෂර්ට් අපි කරන ටී-ෂර්ට් එක තමයි මේක. සිංගල් ජර්සි කොටන් මැටීරියල් එකේ DTF print එකක් එක්ක එන්නේ. ප්ලේන් ටී-ෂර්ට් බයි කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට. කරවටේ අත් දෙක වටේ අවුට්ලයින් කරලා හරිම ෆිනිෂින් ටී-ෂර්ට් එකක් තමයි. ඉතින් වීඩියෝ එක තව එක්කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලට ගොඩක් ස්තුතියි. channel එක පුළුවන් නම් subscribe කරන්න.